මම ඔයත්තුන්ගෙන් අහනවා ප්‍රශ්නයක්. පින්වත්නි, අපි හැමදාම මේ සමාජ ජීවත් වෙනවද? නෑනේ. දැන් මෙතන ගොඩක් ඉන්නේ වැඩිහිටි ඇත්තෝ. අවුරුදු 50 මේ සීමාව පැනපු ඇත්තෝ. දැන් ඔය ඇත්තෝ මේ සමාජයට ආවේ ওই විදියටමද? දැන් ඔය ඇත්තෝ නෑනේ. මේ සමාජයට ආවේ කුඩා දරුවෙක් විදියට. එතකොට ඔය ඇත්තොන්ගේ ජීවිතය ඔය ඇත්තෝ ගත කරා ළමා කාලයක්, තරුණ කාලයක්, වැඩිහිටි කාලයක්. දැන් අද ඉන්නේ කොතනද? අද ඉන්නේ මහලු වයසේ. එතකොට අද ජීවිතේ පහු කරන්න ඕන සීමාවල් පහු කරලා තමයි මෙතනට අවිල්ලා තියෙන්නේ. එතකොට අපි දන්නවා අපි දවසින් දවස අපි ගමන් කරන්නේ මොකටද? විනාශයට, එහෙම නැත්නම් මරණයට. එතකොට අපි දන්නවා අපිට තව ටික කාලෙකින් මොන වෙනවා කියලාද? මේ හැමදේම දාලා අපිට යන්න වෙනවා කියන එක. මොකද අපි හැමදාම ජීවත් වෙන්න ආපු මිනිස්සු නෙමෙයිනේ. සාමාන්‍ය මිනිස්සෙක්ගේ පරමාවශ්‍ය කීයද? 70ක් 80ක් වගේනේ. අපි කියමු උපරිම 90ක් කියලා. ඔච්චරයි මිනිස්සෙක්ගේ පරමාවශ්‍ය. එතකොට අපි හැමදාම ඉන්න නෙමෙයි පින්වත්නි මේ සමාජයට ඇවිල්ලා තියෙන්නේ. අපි මේ සමාජෙ ටික කාලයයි ජීවත් වෙන්නේ. ඊට පස්සේ අපිට මොනව වෙනවද? මේ හැමදේම දාලා අපිට ආයි යන්න වෙනවා. එතකොට ඒ යනකොට අපි මොනවද පින්වත්නි අරගෙන යන්නේ? දැන් මේ සමාජයේ ජීවත් වෙනකොට අපිට තියෙනවානේ තමන්ගේ කියලා අපි මේ සමාජයේ රැස් කරගත්ත යම් දෙයක් තියෙනවානේ. අපි හැමෝටම තියෙනවානේ. දැන් ඔය ඇත්තෝ හැමෝටම තියෙනවා. ගෙවල් දොරවල්, ඉඩකඩම්, තමන්ගේ දුවදරුවෝ, ගොඩක් දේවල් තියෙනවා. කවදා හරි අපි මැරලා යනකොට අපේ මේ සමාජයේ අපි පාවිච්චි කරපු මේ සමාජයේ අපි ප්‍රයෝජන ගත්ත මේ මිල මුදල්, ඉඩකඩම්, යාන වාහන, තමන්ගේ දුවදරුවෝ මේ කිසිම දෙයක් අපිට පුළුවන් ද අපේ පරලෝ ජීවිතයට අරගෙන යන්න? අරගෙන යන්න බෑ. හැබැයි බුදුහාමුදුරෝ දේශනා කළා අපි කවදා හරි මැරිලා යනකොට අපි එක දෙයක් අරගෙන යනවා කියලා. ඒ මොකක්ද? අපි මේ සමාජයේ ජීවත් වෙනකොට සිද්ධ කරගත්ත හොඳ නරක දෙක. ඒ කියන්නේ පින් දහම් කුසල් දහම්. මේ දෙක අපි අනිවාර්යෙන් අරගෙන යනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. තව අවුරුදු 20ක් 30ක් ගිහිල්ලා බලනකොට අපි ඔය ඇත්තොන්ගෙන් තව කීයෙන් කී දෙනෙක් මේ සමාජේ ජීවත් වෙයිද? එහෙම නේද? තව අවුරුදු 20ක් 30ක් ගිහිල්ලා බලනකොට ඔය ඇත්තෝ අපි අතරින් ගොඩාක්